Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එක අරන් ඉන්නේ අපි බදුල්ලේ තැන් කිහිපයක ගිය ට්‍රිප් එක ගැන. ඉස්සෙල්ලාම අපි ආවා බදුල්ල ස්ටේෂන් එකට. අපි ඉස්සෙල්ලාම ට්‍රිප් එක පටන් ගන්නෙ කෝච්චියෙන්. අපි දැන් කෝච්චියට යන්න හදන්නේ. මෙන්න මේ විදිහට අපි කෝච්චිය යනවා දෙමෝදරට. මෙන්න මේ වගේ ලස්සන කඳු යායක් මැද්දෙන් තමයි අපිට යන්න තියෙන්නේ. අපි දැන් දෙමෝදරින් බැස්සා. අපි දෙමෝදරින් බැලලා එහෙම යනවා දෝව පන්සලට. දෝව පන්සලට තමයි අපි උදෑසන ආහාරය ගත්තේ. මෙන්න මේ වගේ ලස්සන වටපිටාවක් තියෙනවා මේ දෝව පන්සලේ. ඔයාලත් ඇවිත් බලන්න. ඊට පස්සේ මේ ගල් ගුහාව ඇතුළට අපි ආවා. මෙන්න මේ වගේ පොඩි චෛත්‍යයකුත් තියෙනවා මේක ඇතුලේ. මේ වගේ ගල් තලාවක් තියෙනවා. හරිම ලස්සන පන්සලක්. අපි දැන් යනවා මේ ගල් තලාව උඩට ගිහින් බලන්න. මේ ගල් තලාව උඩට ගියාම අපිට පේනවා ඉස්සරහින් ගල් වලින්ම භාගයට හදලා ඉවර කරපු බුදු පිළිමයක්. මෙන්න මේ උස බුදු පිළිම තමයි ඒ බුදු පිළිමය. ඒ වගේම දෝව පන්සලට එහා පැත්තෙන් යනවා චුටි ඇලකුත්. ඊළඟට අපි යනවා බණ්ඩාරවැල මහමෙවුනා අසපුවේ. මේක හරියම ලස්සන අසපුවක්. ඔයාලත් ඇවිත් බලන්න. හිත නිවන හරිම ලස්සන අසපුවක් මේක. මෙන්න මේ වගේ තමයි ඉස්සෙල්ලාම අපිට යන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ආවා දන්සලට. කුලකම් කරන දන්සලක් තමයි අද තිබ්බේ. මෙන්න මේ විදිහට පොලිමේ ගොඩක් තියෙනවා. මේ දන්සලේ කුලකම් කරනත් බිව්වා. දැන් අපි උඩට යන්න හදන්නේ. මෙන්න මේ වගේ මැදින් වතුර පාරකුත් තියෙනවා. ඒ අතරේ පොඩි වැස්සකුත් ආවා. ඔයාලත් යනවා නම් කුඩයක් අරන් යන්න. මෙහෙට ගිය ගම හැමතිස්සෙම වහිනවා. මෙන්න මේ වගේ ලස්සන කැටයම් වලින් චෛත්‍ය වටේ හදලා තිබ්බා. හරියම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. ඔයාලත් එකපාරක් හරි ඇවිත් බලන්න. මෙන්න මේ වගේ භාවනා කරන්න පුළුවන් ස්ථානයකුත් හදලා තිබ්බා. ඒ වගේ මේ බෝධීන් වහන්සේත් වන්දනා කරගන්න පුළුවන්. දැන් අපි යනවා දුම්හිඳට. දුම්හිඳට යන්න පැය දෙකක් විතර ගියා. දුම්හිඳ යනවා නම් ඔයාලා කුඩයක් අරන් යන්න අනිවාර්යෙන්. තේවීගෙන තමයි නැත්තම් එන්න වෙන්නේ. මෙන්න මේ වගේ අපි දැන් ආවා දුම්හිඳට දියැල බලන්න. මෙන්න මේ වගේ වතුර ගොඩාක් තියෙනවා අපි ගිය දවසේ නම්. ඔයාලා දුම්හිඳ යනවා නම් වැස්ස ගාලට යන්න. මේ විදිහට තමයි අපේ ට්‍රිප් එක අවසන්.